වැරදි ස්කින් කෑ පාවිච්චි කරලා මගේ මූණට මොකද උනේ? ඒ වගේම තමයි ඇක්නි ස්කින් එකක් වෙච්චි මගේ ස්කින් එකට හොඳම රිසල්ට්ස් ගෙනත් දුන්න ප්‍රොඩක්ට්ස් මොනවද කියලා අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. Alright then, welcome back to my YouTube channel. අද වීඩියෝ එකෙන් මගේ ස්කින් කෑ ප්‍රොඩක්ට්ස් ගැන තමයි මම කතා කරන්න යන්නේ. ඔගොල්ලන්ට මෙතන තියෙන ප්‍රොඩක්ට්ස් ගොඩක් ස්පා සිලෝන් එකේම කියලා obviously පේනවා, but this is not a sponsored video. Obviously ඉතින් ඒ කට්ටිය මට ස්පොන්සර් කරන්න නැති එක ඔය කට්ටියට නත් තේරෙනවානේ. ඉතින් this is going to be my honest review. මම ඇත්ත දේවල් විතරමයි කියන්නේ. හොඳ දේවල් වගේම නරක දේවල් දෙකම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. So let us begin with the morning routine. උදේ රෑ කියලා නෑ, මෙන්න මේ ස්පා සිලෝන් එකේ මොකද white mint face wash එක තමයි මම පාවිච්චි කරන්නේ, and that's it. I don't double cleanse. මේක එක සැරයක් ගන්න එක විතරයි කරන්නේ. cleanse කරාට පස්සේ morning skin care routine එකේ ඊළඟට තියෙන්නේ ඉතින් sunscreen. මෙන්න මේ Centella එකේ sunscreen එක. This is so good. මේක පුදුම හොඳයි. ඒක කොච්චර හොඳයිද කියනවා නම් ඒක හොඳ නිසාම Centella එකේ මෙන්න මේ මොකද්ද මන්ද brightening capsule ද මොකද්ද මේ මෙන්න මේකත් මම ගත්තා. මේකට තිබ්බ reviews 99%ම පුදුම හොඳයි. ඒ වගේම තමයි මේකේ fake products උත් ගොඩක් තියෙනවා කියලා මේ හැමතැනම තියෙනවා. ඉතින් මම ඒ දැන් හොඳම ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා එහෙම නැත්නම් ඔය beauty products ගැන කතා කරන අය recommend කරලා තියෙන page එකමයි මම මේක ගත්තේ. ඒ විතරක් නෙවෙයි, මේක ගනිද්දී මම බැලුවා දැන් මේ skin 1004 කියන brand එකෙන් මේක කරන්නේ ඒ කට්ටියගේ authorized dealers ලා කවුද කියලා ඒ කට්ටියගේ website එකේ ගිහිල්ලාත් මම බැලුවා. ඉතින් ඒ කට්ටියගෙන් තමයි මම මේ product එක purchase කළේ. ඒ වුණාත් ඇත්තටම මේ product එකට මගේ මූණේ pimples එනවා. This is not working for me. අපරාධ ඉතින් ගොඩක් සල්ලිත් ගියා. මට this is not working out for me. ඒක ඉතින් fail වෙච්ච product එකක් මට. ඊට පස්සේ මේකත් sunscreen එකක්. මේක ඉවරුණා ඉතින් මේකත් ගන්නවා මම සමහර දවසට. ඊට පස්සේ that's all about my morning skincare routine. ඊට පස්සේ ඉතින් මට වැඩි මොනවත් නැහැ. ඉතින් රාට කරන්නේ face wash ගාලා pimple එකක් තියෙනවා නම් මෙන්න මේ overnight treatment mask එක ගන්නවා spa salon එකේන, and that truly gives result in one night. ඒක මාරම හොඳයි. එක ප්‍රයකින් වගේ pimple එක නැති කරගන්න පුළුවන් මේක ගාලා. ඒක කලින් ඔයගොල්ලෝ මගේ vlogs බලලා තියෙනවා නම් කලින් bottle එක ඉවර වෙනවා මම බොහොම අමාරුවෙන් ගත්තා. ඊට පස්සේ I repurchased it. Not me actually, my mom sponsored me. So thank you so much if you are watching this. ඊට පස්සේ මේකත් මම අලුතෙන් ගත්තේ. මං ගත්තේ නෑ, අම්මා අරන් දුන්නා. anti blemish spot treatment කියන එක. මේක නම් පාවිච්චි කරන්න අරන් දැම්මන් දවස් 2-3ක් වගේ. visible results නෑ, but I hope මේකෙන් definitely හොඳ results එයි. I trust their pimple range. ඊට පස්සේ ඉතින් ආපහු spa salon එකේ products එකක් මේකට නම් ඇත්තටම මං අහු වුණා කියලා තමයි මට හිතෙන්නේ. ඒ කට්ටියක ඉතින් එක ප්‍රොමෝෂන් වලට මාත් අහු වෙනවා. නෑ කියන්න බෑ. මේක lip scrub එකක්. This definitely do not worth the price. මේක ඉතින් නිකන් lip mask එකක්, scrub එකක්. ඒක ගැන නම් actually interested නෑ, but it is also there. ඒක ඉතින් මතක් වෙච්ච දවසට කරනවා. And this is the lip balm. This is a tinted lip balm. So මේක නම් මම ගොඩක් පාවිච්චි කරනවා. ඇත්තටම මේකේ කලර් එකත් මට මැච් වෙනවා. මේකේ පින්ක් එකත් මම ගත්තා. පින්ක් එක නම් වහම ඇත්තටම යකෙක් වගේ. ඒ නිසා I don't use that often. ඉතින් එච්චර තමයි. මේවා ඉතින් skin care කියන්නේ බෑ, just products. So that's all about my skin care. If you waited until now, thank you so much for watching. Let's see you guys in another vlog. Bye.